ආයිබෝවන් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම චාමිකා ගණයකොට ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අප්‍රේල් 16 වනදා සිට ඉදිරි දින කිහිපයේදී උෂ්ණත්වය ඉහළට. කප්ලුකට සවියක් වැඩි පළදාවක් පොල් පොහොර බෙදා දීමේ වැඩසටහන මොනරාගලින් ආරම්භේ. මියන්මාරයට චීනෙන් හදිසි මානුෂීය ආධාර. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අප්‍රේල් මාස 16 වෙනිදා සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා. මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කළ දින සිට මේ දක්වා පැමිණිලි 180ක් ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව දැනුම් දෙන්නේ. මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මේ වන විට මුද්‍රණය කරමින් පවතින අතර ඒ අවසන් අදියරට පැමිණ ඇති බව රජයේ මුද්‍රණාලය අධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම ඡන්ද පත්‍රිකා අප්‍රේල් 5 වනදා වන විට මැතිවරණ කොමිසම වෙත බහර දීමට සැලසුම් කර ඇති බවයි. පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන මාස 22, 23 සහ 24 යන දිනවල පැවැත්වීමට නියමිත අතර එම දිනවල සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයන් සඳහා අප්‍රේල් 28 සහ 29 යන දින දෙක වෙන් කර තිබෙනවා. මේ අතර මහනුවර, නුවරඑළිය, කිලිනොච්චි ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, කම්කරු කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට තේරීම් බහර නිලධාරීන්ගත් තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් එම නාම යෝජනා යලි බාර කරනා ලෙසත් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත් සමුදාසයක් අප්‍රේල් මාස 1 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කළ දින සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි 180ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවකට අදාළ එක් පැමිණිල්ලක් සහ සෙසු පැමිණිලි 179ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම වලට අදාළ බවයි එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ඉන්දීය ආයෝජකයන්ට යහපත් ආරම්භයක් වනු ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා. ඒ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂයෙන්ම ඉන්දීය අගමැතිවරයා ලංකාවට පැමිණීම සුවිශේෂී කාරණයක් වෙන ජනාධිපතිතුමාගේ ආරාධනාව මත තමයි තුමා ලංකාවට එන්නේ. විශේෂයෙන්ම කර්මාන්ත වලට එහා ගිහිල්ලා අපේ රටේ යටිතල පහසුකම් විශේෂයෙන්ම බලශක්තියේ ඉදිරි දැක්ම ඊළඟට ඉන්දියාව සහ ලංකාව අතර වෙළඳාම කොහොමද අපි ශක්තිමත් කරගන්නේ සහ ඉන්දියානු ආයෝජන වලට ලංකාවේ දොරටු විවෘත කරගන්නේ කියන කාරණා සම්බන්ධයෙන් තමයි වැඩි අවධානය යොමු වෙන්නේ. ඉතින් මේ මොහොතේ අපිට පේන දේ තමයි ඉන්දියානු ආයෝජකයෝ ඉතාමත් උනන්දුවෙන් ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳ අවබෝධයෙන් සහ ගවේෂණාත්මකව සිටිනවා. ඉතින් පහුගිය මාස 3 ඇතුළතදී අපි විවිධ කර්මාන්තකරුවන් ඉන්දියානු කර්මාන්තකරුවන් ලංකාවත් එක්ක ගවේෂණයක යෙදුණා. ඒ ගවේෂණය සිද්ධ කරලා ඒ රටේ අගමැතිතුමාගේ පැමිණීම මේ ආයෝජකයන්ට හොඳ ආරම්භයක් ලබා දෙයි කියලා විශ්වාස කරනවා. ජනාධිපතිවරයා පැහැදිලිව ප්‍රකාශ කරා මේ පහුගිය මාස 4 අපි වේගවත් කරපු වංචා දූෂණ අපරාධ කීපයක් තියෙනවා. විශේෂයෙන්ම දේශපාලන අධිකාරියට වඩා විමර්ශන කණ්ඩායම් වල ශක්තියෙන් විමර්ශන කණ්ඩායම් වල කාර්යක්ෂමතාවයෙන් තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම මේ නෛතික ක්‍රියාවලිය තමයි මේ වෙලාවේ සිද්ධ වෙන්නේ. ඉතින් අපිට පුද්ගලයා දාලා නැහැ. විශේෂයෙන්ම මෙය නිවුස් එකක් බවට කපත් කරගන්නවට වඩා රටේ තියෙන වංචා දූෂණ චෝදන වලට අවශ්‍ය කරන කඩිනමින් සිදු කිරීමත් ඒ කඩිනමින් සිදු කරන පර්යේෂණ වලට අදාළ පුද්ගලයා දේශපාලන බලපෑමකින් තොරව මේ නීතිය හමුවට ගෙනීමත් තමයි මම හිතන්නේ විය යුත්තේ රටේ. ඒ නිසා පුද්ගලයා අදාළ නැතුව මම හිතන්නේ ජනමාධ්‍ය වුණත් තේරුම් ගන්න ඕනේ අපිට රජයක් විදිහට කාවත් ආරක්ෂා කරන්න හෝ මොන යම් හෝ වංචාවක් හෝ දූෂණයක් යට ගහන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම වංචා හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව තුල පහුගිය වසර කීපෙදී අකර්මණ්‍ය වෙලා හිර වෙලා තිබ්බ පර්යේෂණ තොගයක් තියෙනවා. ඒ සියල්ල මේ වෙනකොට වේගවත්ම ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
කප්රුකට සවියක් වැඩි පළදාවක් යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබා දීමේ වැඩසටහන අද ආරම්භ කෙරුණා. ඒ අනුව මෙරට සියලුම පොල් වගාකරුවන් සඳහා සහන මිලට පොල් පොහොර ලබා දීම හෙට සිට ආරම්භ කරන බවයි පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කළේ. ඔබ දන්නා මේ පසුගිය වසර ගණනාවක් තිස්සේ මේ රටේ මේ පොල් වගාවට පොල් පොහොර නොලැබීම නිසා අස්වැන්නේ අඩුවීමක් වුණා. අපි දැක්කා විශේෂයෙන් පසුගිය වසරේ 2024 වසරේදී ඒ පොල් අස්වැන්නෙන් 10%කට ආසන්න ප්‍රමාණයක අඩුවීමක් වුණා. අපි හඳුනාගත්තා මේ අඩුවීමට ප්‍රධාන හේතුවක් තමයි ගසට අවශ්‍ය පොල් පොහොර වසර ගණනාවක් තිස්සේ නොලැබීම නිසා ඇතිවෙච්ච හානිය නැත්නම් පාඩුව. ඒක මේ මුළු රටම බලපෑවා. පසුගිය දවස්වල මුළු රටම මේ පොල් පිළිබඳව කතා කරා. මේට සම්බන්ධ අමාත්‍යාංශවල දෙපාර්තමේන්තුවල මේ පිළිබඳව සාකච්ඡාව සහ ගැටලුවක් තිබුණා. ඒක ගැන කතා කළා. ඉතින් අද වෙනකොට මම කියන්න සතුටුයි කප්රුකට සවියක් වැඩි පළදාවක් කියන තේමාව යටතේ පොහොර බෙදා දීමේ ජාතික කාර්යභාරයේ සමාරම්භක උළෙල අද මේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අපි ආරම්භ කළා. එතකොට මේ මොණරාගල දිස්ත්‍රික්කය විතරක් නෙමෙයි හෙට ඉඳන් මුළු රටේම සෑම දිස්ත්‍රික්කයකටම මේ පොල් පොහොර ලබා දීම අපි අදින් පසු ක්‍රියාත්මක කරනවා. ඔබ දන්නා රුසියානු රජයෙන් අපිට ලැබුණා ලෝක ආහාර වැඩපිළිවෙල යටතේ MOP කියන පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ඒකෙන් භාගයක් අපේ ගරු කෘෂිකර්ම ඇමති ගරු ලාල්කාන්ත මැතිතුමාගේ මැදිහත් වීමෙන් ඒ වගේම වැවිලි හා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ඇමති ගරු අමාත්‍ය සමන්ත වෛද්‍යරත්න මැතිතුමාගේ මැදිහත් වීමෙන් මේ පොල් පොහොර හැටියට මේ ලැබුණු පොහොර මෙට්‍රික් ටොන් 27000ක් අපිට MOP හැටියට ලැබුණු දේ අපි රාජ්‍ය පොහොර සංස්ථාවේ අපි ඒක මිශ්‍ර කරලා පළදාව දරන ගස්වලට පොල් ගස්වලට දාන්න පුළුවන් APM පොහොර හැටියට අපි සකස් කරලා අන්න ඒ ක්‍රියාවලිය පසුගිය මාස කීපයක ක්‍රියාත්මක වුණා. ඉතින් අද ඉඳන් තමයි අපිට පොහොර බෑග් එකක් කිලෝ 50ක බර රුපියල් 4000ක සහනදාර මුදලකට අපිට වගාකරුවන්ට සෑම වගාකරුවෙකුටම අපි ලබා දීමට අදින් පසු සූදානම්. ඉතින් ඒ කටයුත්ත තමයි අද කෙරුණේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මෙතෙක් කාලයක් මේ තිබිච්ච මේ බාධාව මැදින් පස්සේ ඒ බාධාව ජයගෙන මේ රටේ පොල් අස්වැන්න ඉදිරියේදී වැඩි පළදාවක් ලබා ගන්න පුළුවන් විදියට අවශ්‍යතාවය ඉෂ්ට වෙනවා. ඒ අනුව ඉතින් අපි ඉල්ලා සිටිනවා මේ පොල් වගා කරන මේ මුළු රටේම පොල් වගාකරුවන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේ පොහොර ඔබේ දිස්ත්‍රික්කයේ අපි පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකාරතුමා ඇතුළුව ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් විශේෂයෙන් පොල් සංවර්ධන නිලධාරී මහත්මයන් හමු වෙලා ඒ අවශ්‍ය ෆෝම්ස් ලබා දීලා තියෙනවා. ඒවා නිසි පරිදි පුරවාගෙන ඒ පොහොර ඔබේ වත්තේ තියෙන ගස් ප්‍රමාණය අක්කර කාලත් අක්කර 5ත් අතර ප්‍රමාණයේ ඉඩම් හිමි වගාකරුවන්ට අපි ඒක ලබා දෙනවා. ඉතින් ඒ පොහොර ලබාගෙන මේ අස්වැන්න වැඩි කිරීමට ඔබත් දායක වෙන්නයි කියලා ඉල්ලා සිටිනවා. රටේ ජනතාවගේ අවශ්‍යතාවයට සරිලන ලුණු ප්‍රමාණය නිෂ්පාදනය කර අතිරික්ත ලුණු අපනයනය කිරීම මගින් රටට අවශ්‍ය විදේශ විනිමය ඉපයීමට කටයුතු කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. පසුගියදා අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වුණේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාවේ නව මේසලුණු නිෂ්පාදනාගාරයේ පසුගියදා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. නවීන තාක්ෂණයෙන් හා උසස් පහසුකම් වලින් සමන්විත මෙම කර්මාන්ත ශාලාව පැයකට ලුණු මෙට්‍රික් ටොන් 5ක් නිෂ්පාදනය කිරීමේ හැකියාවෙන් යුක්ත වනවා. මෙම නව කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කෙරෙන අයඩින් මිශ්‍ර මේසලුණු රජලුණු යන වෙළඳ යටතේ කිලෝග්‍රෑම් 1 සහ ග්‍රෑම් 400 ප්‍රමාණයේ පැකට් වලින් ඉතා සාධාරණ මිලකට ඉදිරියේදී පාරිභෝගිකයන්ට ලබාගත හැකි වනවා. මෙම ව්‍යාපෘතිය මගින් ඍජු හා වක්‍ර රැකියා අවස්ථා 450ක් පමණ උත්පාදනය කිරීමේ හැකියාව පවතිනවා. අලිමංකඩ ලුණු ලේවායේ නිෂ්පාදිත ලුණු ඉතා ඉහළ ගුණාත්මක බවින් යුක්ත වන අතර එය දේශීය වශයෙන් මෙන්ම විදේශීය වෙළඳපොළවල් හිද ඉහළ ඉල්ලුමක් සහිත නිෂ්පාදනයක් බවට පත්ව තිබෙනවා. 2001 වර්ෂයේදී අලිමංකඩ ලුණු ලේවාය ලංකා ලුණු සමාගම යටතට පත්වුවද දීර්ඝ කාලයක් පැවති යුදගැටුම් හේතුවෙන් එහි නිෂ්පාදන කටයුතු අඩාල වී තිබුණා. කෙසේ වෙතත් වත්මන් රජයේ මැදිහත් වීම යටතේ මෙම කර්මාන්ත ශාලාව නැවත පණ ගන්නවා ඇති අතර නවීන මේසලුණු නිෂ්පාදනාකාරයක් දක්වා දියුණු කිරීමට හැකියාව ලැබී තිබෙනවා. 2024 වර්ෂය තුලදී මෙට්‍රික් ටොන් 13800ක ලුණු ප්‍රමාණයක් නිෂ්පාදනය කළ මෙම ලුණු ලේවාය 2025 වසර තුලදී මෙට්‍රික් ටොන් 20000 දක්වා එම ප්‍රමාණය ඉහළ නැන්වීමේ ඉලක්කයක් සහිතව ක්‍රියාත්මක වනවා. මීට කලින් මේ උතුරේ ජනතාව දුක් මහන්සි වෙලා ගිනි අවුවේ වේලිලා දහඩිය මහන්සියෙන් හදන ලුණු ටික වෙනත් කර්මාන්ත ශාලාවල නමින් තමයි වෙළඳපොළට ගිහිල්ලා ඔබ ලුණු හැටියට අරගෙන එන්න සිද්ධ වුණේ. ඒ නිසා අපට පහුගිය දවස්වල සිද්ධ වුණා පාරිභෝජනයේ ජනතාවට අවශ්‍ය කරන ලුණු පිටරටින් ගේන්න
කැබිනට් මණ්ඩලයේ තීරණ ගන්න. මේ ලුණු පැකට් එකේ තියෙන රජ ලුණු කියලා. ඒකේ තේරුම තමයි අපි මීට පස්සේ අපේ රටේ ජනතාව රජ කරවනවා දුප්පත්කම නැති කරලා ජනතාවගේ අතට නිෂ්පාදනයේ ආදායමේ අයිතිය ලබා දීලා. අපේ බලාපොරොත්තුව තමයි රටේ ජනතාවගේ අවශ්‍යතාවයට සම්පූර්ණ ලුණු ටික නිෂ්පාදනය කරලා ඒ වගේම වැඩි නිෂ්පාදනය වැඩි කාලයක් යන්න කලින් අපනයන ආදායමට අපේ රටේ ආදායමට අමුද්‍රව්‍ය ටික ඇතුල් කරාම මේ පැකට් එක එළියට ගන්න පුළුවන් මට්ටමට ඒ තාක්ෂණය දියුණු කරලා තියෙන අපේ ඉන්දියානු සමාගමට අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි අපේ ධාරිතාවේ මදි මේ යන්ත්‍ර සූත්‍ර වල හැකියාවට අනුව. ඒ අලිමංකඩ එහා පැත්තේ අපිට තියෙනවා තව කොටසක් කුරංචිතිව් කොටස. ඒ කියන්නේ යුද්ධ කාලෙදී නූල් නිෂ්පාදනයේ අතෑරලා දාපු තිබුණු කොටසක් තියෙන විශාල කොටසක්. ඒ ලේවායත් අපි පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අපි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මේ වෙනකොට ඉල්ලා සිටලා තියෙනවා. ඒ ලේවායේ වැඩ ආරම්භ කරාට පස්සේ මේ යන්ත්‍ර සූත්‍ර වලින් පැය 18ම එක දිගට දවසේ වැඩ කරන්න අපට හැකියාව ලැබෙනවා. එතකොට අපිට තව 400කට විතර පවුල් වලට රැකියාව ලබා දෙන්න අවස්ථාව ඒ නිසා ලැබෙනවා. මෙතන ඉන්න අපේ හම්බන්තොට ලුණු සමාගමේ සභාපතිතුමා, අපේ රජයේ ලුණු සමාගම හම්බන්තොට, ඒ වගේම අපි මේ අලිමංකඩ උතුර දකුණ යා කරන්න පුළුවන් සහෝදරත්වය එකතු කරලා මුළු ලංකාවටම අවශ්‍ය කරන ලුණු සපයන විතරක් නෙමෙයි ලුණු වලින් පිටරටටත් ලුණු විකුණලා ආදායම ලබා ගන්න අපේ සමාගම් දෙකටම පුළුවන්කම තියෙනවායි කියන එක මම අද පැහැදිලිව කියනවා. මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ගුණාත්මක සේවාව හේතුවෙන් රෝග රැසක් මෙරටින් තුරන් කිරීමට හැකි වූ අතර ඒ තුළින් මෙරට සෞඛ්‍ය සේවාවේ විශිෂ්ටත්වය පිළිබිඹු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. පසුගියදා පැවති ජාතික ප්‍රතිශක්තිකරණ සමුළුවට එක්වුණේ අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ. මෙරට සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ කාර්යක්ෂම ගුණාත්මක සේවාව හේතුවෙන් පෝලියෝ, සරම්ප, රුබෙල්ලා සහ නවජන්ම පිටකැස්ම යන රෝග මෙරටින් තුරන් කිරීමට හැකි වූ බවත් හෙපටයිටිස් B ඇතුළු එන්නත් වලින් වළක්වා ගත හැකි තවත් බොහෝ රෝග සාර්ථකව පාලනය කිරීමට හැකි වූ බවත් එම තත්ත්වය මෙරට සෞඛ්‍ය සේවාවේ විශිෂ්ටත්වය ලොවට විදහාපාන කරුණක් බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවති ජාතික ප්‍රතිශක්තිකරණ සමුළුවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වසංගත රෝග විද්‍යා අංශය එක්ව සංවිධානය කළ මෙම සමුළුවට ලෝක සෞඛ්‍ය සංවිධානය, GAVI එන්නත් සංධානය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල යන ආයතනවල සහයෝගීතාවෙන් පවත්වනු ලැබුවා. මෙම සමුළුව මෙවර පැවැත්වුවේ වසර 10කට පසුව වීම විශේෂත්වයක්. මේ වන විට දරුවන්ට ලබා දෙන එන්නත් මාත්‍රාවන් පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කර එන්නත් මාත්‍රා ප්‍රමාණයන් වල වෙනස් වීම අවශ්‍ය වේ නම් තාක්ෂණික මට්ටමින් ඒ සඳහා වන කරුණු සාකච්ඡා කර නිගමනවලට එළඹීම මෙන්ම ඉදිරි වසර 5 තුළ මෙරටට නව ප්‍රතිශක්තිකරණ එන්නත් කුමන ආකාරයකින් කුමන වර්ගයන්ගෙන් හඳුන්වා දිය යුතුද යන්න පිළිබඳව සාකච්ඡා කර ඉදිරි නිර්දේශ සැලසුම් සකස් කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වනවා. සමුළුවෙන් ලබා ගන්නා නිර්දේශ සැලසුම් මෙරට ක්‍රියාත්මක ජාතික එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ගනු ලබන තීරණ සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බෙහෙවින් ඉවහල් වෙනු ඇති. බෝවන සහ බෝනවන රෝග වැළැක්වීම සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ශක්තිමත් පදනමක් ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමට වත්මන් රජය කටයුතු කරන බවද මෙහිදී අවධාරණය කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙරට ජනතාවට විශ්වීය සෞඛ්‍ය සේවාවක් ලබා දීමට වත්මන් රජය දැඩි ලෙස කැපවන බවද සඳහන් කළා. එමෙන්ම 2030 වර්ෂය වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය ප්‍රතිශක්තිකරණ න්‍යාය පත්‍රය මගින් නියම කර ඇති ගෝලීය ප්‍රතිශක්තිකරණ ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකා රජය සම්පූර්ණයෙන්ම පෙළගැසී සිටින බවද අවධාරණය කළ අමාත්‍යවරයා මෙරට ජනතාවට යහපත් සෞඛ්‍ය ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා එන්නත් කරන ප්‍රවේශය පුළුල් කිරීම, නව තාක්ෂණය ඒකාබද්ධ කිරීම සහ සේවා සැපීම වැඩි දියුණු කිරීමට අඛණ්ඩව කටයුතු කරන බවත් සඳහන් කළා. මෙරට ආර්ථික අර්බුදය හමුවේ එන්නත් කරන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා GAVI සඳහනය ලබා දුන් දායකත්වය මෙහිදී අගය කිරීමට ලක් කළ අමාත්‍යවරයා ඉදිරි වසරවලදී එන්නත් ප්‍රවේශය වැඩි දියුණු කිරීම, සැපයුම් දාම ශක්තිමත් කිරීම සහ මහජන සෞඛ්‍ය සේවාවන් තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා නව එන්නත් හඳුන්වා දීම සඳහා GAVI සඳහනය සමග අඛණ්ඩ හවුල්කාරීත්වයෙන් ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන බවද අවධාරණය කළා. අලුතින් රියදුරු බලපත්‍රයක් ලබාගන්නේ කොහොමද? අපි හිතුවා ඒ ගැන සොයා බලන්න. නව රියදුරු බලපත්‍රයක් ලබාගන්නේ කොහොමද? අද සොයා බැලීම ඒ ගැන. රියදුරු බලපත්‍රයක් යනු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිල ලේඛනයක් වන අතර එමගින් පුද්ගලයින්ට ශ්‍රී ලංකාවේ මහා මාර්ගවල මෝටර් රථ පැදවීමට අවසර ලබා දීම සිදු කරනවා. එමෙන් මෙය දරන්නා මෝටර් රථයක් පැදවීම සඳහා අවශ්‍ය පරීක්ෂණය සමත් වී නීතිමය අවශ්‍යතා සපුරා ඇති බවටද සාක්ෂි දරනවා.
ශ්‍රී ලාංකික පුරවැසියෙකු තම අනන්‍යතාවය තහවුරු කිරීම සඳහාද ඒ ඉදිරිපත් කළ හැකි. රියදුර බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අධ්‍යාපන සුසුකම් අවශ්‍ය නොවනද සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන භාෂා තිත්‍රයෙන් එකක් ලිවීම සහ කියවීමේ හැකියාව තිබිය යුතු බව මොටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. කෙසේ වෙතත් එම හැකියාව නොමැති අයෙකුටද මේ සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව පවතින බවයි සඳහන් වන්නේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එවැනි පුද්ගලයන් ග්‍රාම සේවක මගින් තහවුරු කර ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහතිකයේ ඇතුව තමන්ට ඇති ගැටලුව පිළිබඳ ලියවිල්ලක් ඉදිරිපත් කිරීමෙන් ඔවුන්ට ලිඛිත පරීක්ෂණය සඳහා වාචිකව පිළිතුරු ලබා දීමට ඉඩ ලබා දෙන බවයි. සැහැල්ලු පන්ති වාහන සඳහා රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට වයස අවුරුදු 17 සම්පූර්ණ විය යුතුයි. ඒ අනුව වයස අවුරුදු 17 දී ඒ සඳහා ඉල්ලුම් පත්‍රයක් යොමු කර ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී සිටීමට හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රායෝගික පරීක්ෂණය පෙනී සිටීම සඳහා වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබිය යුතු බවයි සඳහන් වන්නේ. බර වාහන පන්ති සඳහා ඉල්ලුම් කිරීමට අයදුම්කරුවන් වයස අවුරුදු 20ක් විය යුතු අතර ප්‍රායෝගික පරීක්ෂණය පෙනී සිටීම සඳහා වයස අවුරුදු 21ක සම්පූර්ණ විය යුතුයි. රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා උපරිම වයසක් නොමැති බවයි මොටර රථ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මුල්වරට රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ සොයා බලමු. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් රියදුරු බලපත්‍රයක් සඳහා නව ආකෘතියක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව දැන් නිකුත් කරනු ලබන්නේ ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍රයක්. එය ලබා ගැනීම සඳහා ක්‍රමවේද දෙකක් පවතිනවා. පළමු ක්‍රමය ලෙස මාර්ගගත ක්‍රමය වන අතර එය වෙරහැර ඇති රියදුරු බලපත්‍ර නිකුත් කරන ප්‍රධාන කාර්යාලයේදී හා කුරුණෑගල, කරුතර, හම්බන්තොට, ගම්පහ, අනුරාධපුරය, යාපනය, මොනරාගල, මහනුවර ඇතුළු දිස්ත්‍රික් කාර්යාල 10කදී සහ මීගමුව උපකාර්යාලය මගින් මෙම ක්‍රමය මගින් බලපත්‍ර සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතිනවා. දෙවැනි ක්‍රමය මගින් අනිකුත් දිස්ත්‍රික් කාර්යාලවලදී සාමාන්‍ය පරිදි රියදුරු බලපත්‍ර ලබා ගැනීමට ඉල්ලුම් කළ හැකි. මේ සඳහා අවශ්‍ය කරන ලියකියවිලි වන්නේ එම පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකයේ මුල් පිටපතක්, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6කට නොවැඩි කාලයක් තුළදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය Taman සමග රැගෙන යා යුතු බව තමයි මෝටර් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙන්නේ. ජාතික හැඳුනුම්පත වෙනුවට එම අංකය සහිත වළංගු විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ හැකි අතර ඒ සමග Taman පදිංචි ලිපිනය සහතික කළ ග්‍රාම සේවක සහතිකයක් ඉදිරිපත් කළ යුතු වනවා. විදේශිකයෙකු නම් විදේශ ගමන් බලපත්‍රය සහ අයදුම් කරන දින සිට ඉදිරියට මාස 6කට නොඅඩු වීසා බලපත්‍රයද ඉදිරිපත් කළ යුතුයි. මාර්ගගත ක්‍රමය ඇති කාර්යාලවලින් සේවය ලබා ගැනීමේදී ඡායාරූප රැගෙන ඒම අවශ්‍ය නොවන අතර පරිගණක ක්‍රියාවලියේදී අදාළ ඡායාරූප ලබා ගැනීම සිදු කෙරෙනවා. අනෙක් කාර්යාල සඳහා පාස්පෝර්ට් ප්‍රමාණයේ ලා පැහැති පසුබිම සහිත කළු සුදු ඡායාරූප දෙකක් අවශ්‍ය වෙනවා. වේලාවක් වෙන් කර ගැනීම, ඉල්ලුම් කිරීම සහ මුදල් ගෙවීම සම්බන්ධයෙන් අපි සොයා බලමු. මෙම ලියකියවිලි සූදානම් කර ගැනීමෙන් අනතුරුව 0112 117 116 අංකය අමතා තම අවශ්‍යතාවය සඳහන් කර දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීම සිදු කළ යුතුයි. ඒ අනුව තමන්ට අදාළ දිනය සහ වේලාව පෙර සූදානම් කරගත් ලියකියවිලිද රැගෙන අදාළ කාර්යාලය වෙත අයදුම්කරු යා යුතු වනවා. ඔන්ලයින් ක්‍රමවේදයේදී අයදුම්කරුගේ ජයමිතික දත්ත ලබාගෙන ඒවා පරිගණකගත කිරීම සිදු කරනවා. ඡායාරූපය ලබා ගැනීමද එහිදී සිදුවන අතර අයදුම්කරු වෙත ඉල්ලුම් පත්‍රයක් ලබා දීමද සිදු කරනවා. එහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින්ම සියලු දත්ත පරිගණක පද්ධතියට ඇතුළත් කරනු ලබන අතර අනතුරුව අයදුම්කරු ගෙන එන සියලු ලියකියවිලි අයදුම්කරු වෙත යලි ලබා දීම සිදු කරනවා. තමන් ඉල්ලුම් කරන වාහන පන්තිය අනුව ගාස්තු ගෙවීම සිදු කළ යුතුයි. සැහැල්ලු වාහන පන්ති 3ම සඳහා ඉල්ලුම් කරන්නේ නම් රුපියල් 5225ක මුදලක් ගෙවිය යුතු වනවා. පසුව මුල්වරට රියදුරු බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කරන අයදුම්කරු වෙත ලිඛිත පරීක්ෂණය සඳහා දිනයක් ලබා දීම සිදු කරනවා. කෙසේ වෙතත් සැහැල්ලු පන්තියේ වාහන සඳහා බලපත්‍රයක් තිබියදී අදාළ පුද්ගලයා වෙනස් සැහැල්ලු වාහන පන්තියක් සඳහා ඉල්ලුම් කරන්නේ නම් එම පුද්ගලයා නැවත ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී සිටීම සිදු කළ යුතු නැති බවයි සඳහන් වන්නේ. සැහැල්ලු වාහන සඳහා ඉල්ලුම් කරන අයදුම්කරුට ලබා දෙන ප්‍රශ්න පත්‍රයේ ඇති ප්‍රශ්න 40කට පිළිතුරු සැපිය යුතු අතර ඒවා සියල්ල බහුවර්ණ ප්‍රශ්න වෙනවා. පරීක්ෂණයේ සමත් වීම සඳහා ප්‍රශ්න 30ක් සඳහා නිවැරදිව පිළිතුරු සැපිය යුතුයි. ලිඛිත පරීක්ෂණයේ සමත් වී මාස 3කට පසු ප්‍රායෝගික පරීක්ෂණය සඳහා කැඳවනු ලබනවා. ප්‍රායෝගික පරීක්ෂණය Taman ඉල්ලුම් කළ ප්‍රදේශයට අදාළ මධ්‍යස්ථානකදී උදෑසන 8:30ට සහ දහවල් 1ට ලෙස කොටස් දෙකකින් පැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ප්‍රායෝගික පරීක්ෂණය සඳහා අයදුම්කරු පුහුණුකරුවන්ගේ අවසර පත්‍රය රියදුරු පාසලකින් ඉදිරිපත් වන්නේ නම් පුහුණු සහතිකය, ජාතික හැඳුනුම්පත සහ වෛද්‍ය සහතිකය රැගෙන යා යුතුයි. යම් කෙනෙකු පරීක්ෂණය අසමත් වන්නේ නම් එම තැනැත්තාට තවත් අවස්ථා 3කදී ඒ සඳහා පෙනී සිටිය හැකි බව සඳහන් වනවා. මුළු අවස්ථා ගණන 4ක්. කෙසේ වෙතත් ඒ සඳහා නැවත අයදුම්කරු විසින් රුපියල් 1000ක මුදලක් ගෙවිය යුතු බවයි සඳහන් වන්නේ. ප්‍රායෝගික පරීක්ෂණය සමත් වූ පසු අයදුම්කරු වෙත ලැබෙන తాවකාලික රියදුරු බරපත්‍රය එම අවස්ථාවේදීම ලබා දීම සිදු කරනවා.
ස්ථිර රියදුරු බලපත්‍රය තැපැල් මගින් තම නිවසට එවීම සිදු කෙරෙන බවයි සඳහන් වන්නේ. සැහැල්ලු වාහන සඳහා ලබා දෙන රියදුරු බලපත්‍රය නිකුත් කළ දින සිට අවුරුදු 8ක කාලයක් වළංගු වන අතර බර වාහන රියදුරු බලපත්‍රයක් වළංගු වන්නේ අවුරුදු 4ක කාලයක් සඳහා පමණයි. කෙසේ වෙතත් පැරණි ක්‍රමයේ යටතේ නිකුත් කර ඇති රියදුරු බලපත්‍ර සඳහා වළංගු කාල සීමාවක් මෙතෙක් හඳුන්වා දී නොමැති අතර යම් හේකින් ඒ අපහැදිතාවයක් පවතින්නේ නම් ඒ අලුත් කරගත යුතු බව මොටර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එලෙස අලුතින් නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍රය වළංගු කාල සීමාවකට යටත් වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ප්‍රදේශ රැසක උෂ්ණත්වයේ යළිත් වරක් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, උතුරු මැද, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39.45 අතර අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙම තත්ත්වය තුළ එලිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු අතර ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම වැදගත් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. අද දිනේ දිවයිනේ කාලගුණ තත්ත්වය පිළිබඳ සැලකුවොත් බස්නාහිර, සතරගමුව, දකුණු සහ ඌව පළාත්වලත්, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ වගේම හම්බන්තොට, අම්පාර සහ මරකල්පුව දිස්ත්‍රික්කවල දැසන කාලයේදීත් වැසි ස්වල්පයක් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50කට වැඩි තරමක තද වැසි අද දිනේදී අපේක්ෂා කළ හැකියි. ඒ වගේම දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට උණුසුම් සහිත කාලගුණ තත්ත්වයක් අද දිනේදී අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන්ම උතුරු මැද, බස්නාහිර, වයඹ, සබරගමුව සහ දකුණු පළාත්වලටත්, ත්‍රිකුණාමලය සහ මඩකල්පුව දිස්ත්‍රික්කවලටත් මෙම උණුසුම් කාලගුණ තත්ත්වය අද දිනේදී අපේක්ෂා කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ඉදිරි දින කිහිපෙදී කාලගුණ තත්ත්වය පිළිබඳ සැලකුවොත් අපිට විශේෂයෙන්ම අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය තමයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. මේ කාලගුණ තත්ත්වයේදී සිදුවන විශේෂ ලක්ෂණය තමයි විශේෂයෙන් සවස් කාලයේදී කිකුරුම් සහිත වැසි ඇතිවීමේ තීව්‍රතාවය ඉහළ යාම. ඒ කියන්නේ සරලව කිව්වොත් අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය ක්‍රමෙන් දිවයිනේ හරහා ස්ථාපිත වෙමින් තමයි පවතින්නේ. එහිදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් විශේෂයෙන් සවස් කාලයේ කිකුරුම් සහිත වැසි ඇතිවීමේ තීව්‍රතාවය ඉහළ යාමක්. ඒක දිවයිනේ බොහෝ ප්‍රදේශවල ව්‍යාප්ත වූ වැසි තත්ත්වයක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. විශේෂයෙන් පහළ වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය ඉහළ යාම, පහළ වායුගෝලයේ සුළං වේගය අඩුවීම වගේ දේවල් මේ කාලෙදී අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රතිවිකාශය මින්නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නවතම පුවත් දැන ගැනීමට ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.